ක්‍රිප්ටෝට අදාළ ගේම් එකක් තියෙනවා. ඒ ගේම් එක දවස ගානේ ප්ලේ කරලා දවස ගානේ රිවෝඩ් වින් කරගන්න පුළුවන් නෙමෙයි. මේ බලන්න මේ ස්ක්‍රීන්ෂොට්ස් ටිකේ අපේ කට්ටිය මේ වෙනකොටත් earn කරගෙන යන දේවල්. හරිද? දැන් මම ඔය රැන්ඩම් ස්ක්‍රීන්ෂොට්ස් ටිකක් අපේ මේ කමියුනිටි එකේ කට්ටිය දාපු ඒවා ටිකක් දාන්නේ. මෙයා මගේ නෙමෙයි. හරිද? මගේ කමියුනිටි එකේ කට්ටිය මේ වෙනකොටත් ප්‍රායෝගිකව දවස ගානේ earn කරගන්න දේවල් ටිකක් තමයි මම ඔය දාන්නේ. ඉතින් මේක ඔයාලා මේ වීඩියෝ එක රිලීස් කරපු දවසේ ඉඳලා ගත්තොත් සාමාන්‍යයෙන් දවස් 20ක් වගේ කාලයක් යනකම් තාම chance එක තියෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට මෙන්න මේ දේ මේ විදියට අද දවසේ ගේන්නේ. හරිද? දැන් ගේම්ස් ගාලා සල්ලි වෙනවා කියන්නේ මගේ මේන් channel එක සහ මේ channel එක දෙකේම අපි ප්‍රධාන වශයෙන් කතා කරපු දේවල් විශේෂයෙන්ම airdrop season එකේදී. දැන් මේ වෙනකොට අපිට සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් මාසයක් දෙකක් සෙල්ලම් කරලා ඩොලර් 300ක් 500ක් හොයාගන්න පුළුවන් opportunities දැනට ආවේ නැහැ. බොරු කියන්න ඕනේ නැහනේ. එහෙම ඒවා තිබ්බා. ඒ වගේන් අපි ගහ ගන්න ඕන ගේම ගහගත්තා. හැබැයි දැන් මේ වෙනකොට අපිට ওই වගේ opportunities මොන හරි එනවා නම් පොඩි ගාණක් හරි earn කරගන්න ඉතාමත් ලේසියෙන් විශේෂයෙන්ම games ගහලා ඒ දේවල් නම් miss කරන්නේ නැහැ. ඉතින් අද දවසේ ඔන්න ඔය වගේ දෙයක් තමයි කතා කරන්න හදන්නේ. ඉතින් මේක ගැන දන්නවා වෙන්න පුළුවන් සමහර කට්ටිය නොදන්නවා වෙන්න පුළුවන්. ඔයාලට Binance account එකක් තිබ්බත් නැතත් ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ නිසා old user new user අදාළ නැහැ. හැමෝටම කරන්න පුළුවන් දෙයක් තමයි ගේන්නේ. ඉතින් ඉන්ට්‍රෙස්ටිං දෙයක් වෙයි. ඉතින් මේ කෙටි වීඩියෝ එක පුරාවට මම මේක ගැන විතරක් සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලාත් අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම සාමාන්‍යයෙන් cryptocurrencies web3 blockchains මෙන්න මේ දේවල් ආශ්‍රිතව දැන් අවුරුදු ගණනාවක් ඔයාලත් එක්ක මගේ දැනුම share කරගෙන යනවා. opportunities ගේනවා. මගේ channel එකෙන් earn කරගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් ওই දේ තමයි මම ඇත්තටම සතුටින් කරගෙන යන්නේ. ඉතින් මං හිතනවා මේ අද දවසේ මම කතා කරන දේවල් වලින් මොන හරි හොඳ දෙයක් ඔයාලට හම්බෙයි කියලා. right. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මට දවසේ ඔයාලත් එක්ක share කරගන්න තියෙන්නේ කියලා. Alright, Binance එකේ pick and win කියලා කැම්පේන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේ ගැන තමයි කතා කරන්නේ. ඉතින් පැහැදිලිවම FIFA World Cup එක ආශ්‍රිතව තමයි මෙන්න මේ කැම්පේන් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක සුපිරි කැම්පේන් එකක් කියලා කාලයකට පස්සේ ආපු. ඒ කියන්නේ කට්ටිය සාමාන්‍යයෙන් කීය හරි earn කරගන්නවා මේකෙන්. සාමාන්‍ය දවසට ඔයාලට ඩොලර් එකක් දෙකක් රීච් කරගන්නත් පුළුවන්. ඒ උපරිම maximum levels වගේ තමයි මම කිව්වේ. හැබැයි ඔයාලා සතිය ගානේ බැලුවොත් එහෙම easy ඩොලර් එකක් දෙකක් මේව කරගන්න පුළුවන්. ඔන්න මම දැන් values කිව්ව නිසා මම මේකත් පැහැදිලිව කියලා ඉන්න. මම මේ කතා කරන ෆීල්ඩ් එක ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකනේ. ඒතර මම මේ කියපු ඩොලර් වැලියුස් ටික ඔයාගේ අතට එනකන් ඔයාලා විශ්වාස කරන්න එපා. මම මේ කතා කරන දේවල් এডুকেෂනල් පර්පස් විතරක් ගන්න. ඒ කියන්නේ මම මේ කියලා දෙන ස්ටෙප්ස්, මම මේ කියලා දෙන දේවල්, මම මේ ෆුල් ගයිඩ් එකක් දෙනවනේ කොහොමද වැඩේ කරගෙන යන්නේ කියලා. ඒ දේවල් දැනුවත් වෙලා එතනින් එහාට හරියටම මේ දේ තේරුම් අරගෙන ඔයා ඩිසිෂන් එකක් ගන්න වැඩේ කරනවද නැද්ද කියලා. හරිද? මොකද රිස්ක් එක කියන දේ අනිවාර්යෙන් මේ ෆීල්ඩ් එකේ ඉන්වෝල්ව් වෙලා තියෙන නිසා ඉවහල් වෙලා තියෙන නිසා ඔයාලගේ රිස්ක් එක මැනේජ් කර ගැනීම ඔයාලගේ වගකීමක්. හරිද? කවුරු හරි මං කියන පල්ලයට අනිත් පැත්තට ගිහිල්ලා කරන්න හදනවා නම් ඒ දේ කවදාවත්ම කරන්න එපා මේ ෆීල්ඩ් එකේ. හරිද? ඉතින් ඒ රිස්ක් ඩිස්ක්ලේම් එකක් විදිහට මං ඒ දේ ඔයාලට කියලා ඉන්නවා. දැන් අපි නැවතත් යමු අද දවසේ කතා කරන පොයින්ට් එකට. ඉතින් ඒක තමයි Binance එකේ pick and win කියන එක. හරි. දැන් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ, කොහොමද වැඩේ වෙන්නේ? මං සරලව මෙහෙම කියන්නම්. ඒක අමාරු දෙයක් නෙමෙයි, අපිට දේසියෙන් තේරුම් ගන්න පුළුවන්. මුල්ම කාරණාව වලට Binance account එකක් තියෙන්න ඕනේ. Binance account එකක් මේ වෙනකොට නැත්තම් අපි Binance account එකක් හදමු. දැන් Binance account එකක් හදන එක ගැන සම්පූර්ණ step by step guide එකක් මගේ description එකේ වීඩියෝ link එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා බලන්න. අකුරක් නැර හැම දෙයක්ම කතා කරනවා එතන කොහොමද ඔයාලා ලස්සනට Binance account එක හදා ගන්න ඕනේ කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන් ඉන්න කට්ටිය account එක හදන විදිය ගැන පොඩි හරි අපේක්ෂාවක් තියෙනවා නම් මම ඉතාමත් කෙටියෙන් මේ දේ කියන්න. මොකද ලේසි දෙයක්. description එකේ උඩම තියෙනවා link එකක්. ඕක click කරලා යන්න. email එක වගේ දීලා ඔයාලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ කෝඩ් එක දෙන්න, පාස්වර්ඩ් එක දෙන්න. සාමාන්‍ය පාස්වර්ඩ් එක දෙනකොට කැරක්ටර්ස් 8ක් තියෙන්න ඕනේ. ඉලක්කම් තියෙන්න ඕනේ, අකුරු තියෙන්න ඕනේ, කැපිටල් අකුරු තියෙන්න ඕනේ, ස්පෙෂල් කැරක්ටර්ස් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තියෙනවා නම් එතනින් එහාට ඔයාලට account එක register වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා verification කරන්න ඕනේ. app එක download කරගෙන එතන වම් පැත්තේ උඩට ගියාට පස්සේ තියෙනවා ඔයාලට verification කරන තැන. හරි? එතනට ගිහිල්ලා ඔයාලගේ ID document එක, කියන්නේ national ID එක use කරන්න පුළුවන්. driving license එක තාම මේ update එකේ තියෙන විදියට බෑ. එහෙම නැත්නම් passport එක use කරන්න පුළුවන්. ඔය දේවල් ටික use කරලා ඉස්සරහට යන්න ගිහිල්ලා face verification එක කරන්න. details ටිකක් පොඩ්ඩක් double check කරන්න. එයි address එක එහෙම තිබ්බොත් ඒවා ටිකක් දාන්න. ඔච්චර තමයි, වෙන අමුතු දෙයක් නෑ. හරිම ලේසි. ඉතින් දැන් මම මේ විදියට කිව්වට ඔයාලට full guide එක අවශ්‍ය නම් නැවතත් මතක් කරනවා description එකේ video link එක තියෙනවා. all right. හරි. දැන් Binance account එක
හැමෝටම තියෙනවා. ඇයි එක්කෝ වීඩියෝ එක බලන්න account හදලා තියෙන කට්ටිය නැත්නම් අලුතෙන් හදන්න බලන් ඉන්න කට්ටිය. ඉතින් දෙගොල්ලන්ටම වැඩේ කරන්න පුළුවන්. කාට හරි මොන හැමෝ ගැටලුවක් තියෙනවා නම් ලයින් ඇඩ්මින් එකට මැසේජ් එකක් දාන්න, මම පෞද්ගලිකව ඔයාලට හෙල්ප් කරනවා. හරි. දැන් අපි කතා කරමු ඉවෙන්ට් එක ගැන. හරි. පළවෙනි කාරණා මම ඔයාලට මුලින්ම කිව්වා මේකට දවස් 20ක වගේ කාලයක් තියෙනවා. ඒක ටයිම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔතන ඉවෙන්ට් ලින්ක් කියලා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවානේ. ඒක ක්ලික් කරලා තමයි ඔයාලා ඉස්සරහට යන්න ඕනේ. දැන් ඒක ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ එතන උඩම ටයිම් එකක් වැටෙනවා. මම ඔයාලට මේ විදිහට දාන්නම් බලා ගන්නත් එක්ක. මේක දැන් දවස් 20 ගාණක් තිබ්බට දැන් මම මේ වීඩියෝ එක රිලීස් කරනකොට සාමාන්‍යයෙන් දවස් 20ක වගේ කාලයක් ඔයාලට තියෙයි. හරි. ඉතින් ඒ විදිහට ටයිම් එක ගැන alert එකකින් ඒ කාල පරිච්ඡේදය ඇතුළත විතරයි ඔයාලට මේ දේ කරගන්න පුළුවන්. මම මේකේ පල්ලෙහාට පොඩ්ඩක් කොහොම ගිහිල්ලා පෙන්නන්නම්. මේකේ ස්පොන්සර්ස්ලා ඉන්නවා. මේක ස්පොන්සර්ඩ් ඉවෙන්ට් එකක්. ඒ නිසා තමයි කට්ටියට ගොඩක් වැඩිපුර රිවෝඩ්ස් හම්බ වෙන්නේ. ඒ කියන්නේ දවස ගානේ සෑහෙන තොගයකට රිවෝඩ්ස් හම්බ වෙනවා. ඔයාලට හම්බ වෙන ගාන පොඩි වෙන්න පුළුවන්. මොකද Binance එකේ යූසර්ස්ලා මිලියන කීයක් ඉන්නවද? මිලියන 300ක් ඉන්නවා. හරිද? 300+ මිලියන්. ඉතින් ඒ වගේ යූසර්ස්ලා ගානක් ඉන්නවනම් මේ කැම්පේන් එකත් ලක්ෂ ගානක් කරනවා කියන එක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. FIFA කියන්නේ ග්ලෝබල් ඉවෙන්ට් එකක්නේ. හරි. ඉතින් ඒ නිසා තමයි ඔයාලට අර දවස ගානේ රිවෝඩ්ස් ගන්න පුළුවන් chance එකක් මේකෙන් හදලා දීලා තියෙන්නේ. එතකොට මේකේ රිවෝඩ්ස් ගත්තාම ඔයාලට ටෝකන් වවුචර්ස් හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඩිරෙක්ට්ලි කෑෂ් කරගන්න පුළුවන් රිවෝඩ්ස් හම්බෙන්න පුළුවන්. හරි. ඊට අමතරව ට්‍රයල් ෆන්ඩ්ස් හම්බ වෙන්න පුළුවන්. ට්‍රයල් ෆන්ඩ්ස් කිව්වහම ඒවා සාමාන්‍යයෙන් ට්‍රේඩින් වලට භාවිතා කරන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට මෙතන earn trial funds හම්බෙන්න පුළුවන්. earn trial funds කියන්නේ අපි නිකමට හිතමු දැන් උදාහරණයක් විදිහට මේකේ C කියලා tokens හම්බ වෙනවා සමහරලාට C token 100ක් වගේ. ඒක earn එකේ lock වෙනවා. simple earn එක තියෙන්නේ Binance එකේ. එතකොට ඒකට හැදෙන interest එක ඔයාගේ account එකේ තියෙනවා. එතකොට ටයිම් එක ඉවරනට පස්සේ අර 100 C tokens ටික නැති වෙලා යනවා. එතකොට C token 100 ඔයාට හම්බෙන්නේ නැහැ. C token 100ට ඔයාට හම්බෙන interest එක ඔයාලට හම්බ වෙනවා. පැහැදිලිනේ? හරි. අන්න ඒවා තමයි මේ trial funds කියන්නේ. ඕකේ තව තියෙනවා 2026 නෙමෙයි. එතකොට 2026 USDC කියලා trial fund එකක් හම්බ වෙනවා. ඒකත් හොඳයි. ඒක ටික කාලයයි තියෙන. සාමාන්‍යයෙන් මට මතක විදිහට දවස් 7ක් වගේ ඊට අඩු වැඩි වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒක වාගේ wallet එකේ earn එකේ තියෙන තාක්කල් ඒ ගානට අදාළ වූ interest එක ඔයාලට හම්බ වෙනවා. කාල පරිච්ඡේදය අවසන් වුණාට පස්සේ ඒ 2026 කියන tokens ප්‍රමාණය එහෙමම අයින් වෙලා යනවා. පැහැදිලිනේ? ඉතින් ඔය වගේ මරු දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම ගේම් එකක් තියෙනවාට ප්ලේ කරලා මේවා වින් කරගන්න. හරි. මොකද්ද මේ ගේම් එක? මේකේ ගේම් එකේ මම නම නැවතත් කිව්වොත් මතක් කරොත් pick and win. ඒ කියන්නේ මේකේ ප්‍රෙඩික්ෂන් ටයිප් එකට තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ ප්‍රශ්නේ දාලා එතන යට උත්තර දෙකක් තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට නිකන් ටීම්ස් දෙකක් අතර සිලෙක්ට් කරගන්න වගේ වෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා නැත්තම් වෙන මොකක් හරි රිසල්ට්ස් දෙකක් අතර සිලෙක්ට් කරගන්න. දැන් ඔතන 50-50 chance එකක් නේ තියෙන්නේ. එක්ක හරි එක්ක වැරදි. එතකොට ඔයාලට පුළුවන් ওই කැමති choice එකක් ගන්න. ඒක තමයි ඔයාගේ pick එක. තේරෙනවනේ? එතකොට ඔයාලා හරි pick එකක් ගත්තොත් ඒක සක්සස්ෆුල් පික් එකක් විදිහට ගන්නවා. ඔයාලා වැරදි පික් එකක් කරොත් එහෙම ඒක කරන්න දෙයක් නැහැ. හරිද? ඒක හැමම ඉවර වෙලා යනවා. කොයි කාට වුණත් මේක try කරනකොට ඔයාලට free pick එකක් හම්බ වෙනවා. ඒ free pick එකේ ඔයාලා successful pick එකක් කරගත්තොත් එහෙම නැත්නම් ඔයාලා හරියට ඒක pick කරගත්තොත් ඔයාලට welcome bonus එකක් විදිහට free box එකක් හම්බ වෙනවා. ඔන්න ඔය box එක click කරපුවාම තමයි ඔයාලට reward එකක් හම්බ වෙන්නේ. ඒ reward එක මොකක්ද කියලා කියන්න බෑ. මොකක් හරි reward එකක් හම්බ වෙන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. ඉතින් ඔන්න වගේ පික්ස් ගොඩක් තියෙනවා දවසට. ඉතින් ඒ දේවල් ටික ඔයාලට කම්ප්ලීට් කරන්න පුළුවන්. එතකොට පික්ස් වල රිසල්ට් එක අනුව තමයි ඔයාලට රිවෝඩ් බොක්සස් හම්බ වෙන්නේ. කොහොමද ඩෙන්සෝ එක හම්බ වෙන්නේ? මෙහෙමයි. හරිම ලේසි. දැන් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ඔයගේ පික් කරනවා. අපි හිතමු ඔයාලා සක්සස්ෆුල් පික්ස් දෙකක් ගත්තොත්. හරිද? ඒ කියන්නේ ඔයාලා හරි උත්තර දෙකක් දුන්නොත් මොකක්ද වෙන්නේ? ඔයාලට බොක්ස් එකක් හම්බ වෙනවා. ඔයාලා සක්සස්ෆුල් පික්ස් 3ක් ගත්තොත් ඔයාලට බොක්සස් 2ක් හම්බ වෙනවා. ඔයාලා සක්සස්ෆුල් පික්ස් 5ක් ගත්තොත් ඔයාලට බොක්සස් 3ක් හම්බ වෙනවා. පැහැදිලිනේ? එතකොට මම ඒක මේ විදිහට ඩිස්ප්ලේ කරා නම් ඔයාලට බලා ගන්න. 2ට 1යි 3ට 2යි 5ට 3යි. හරිද? ඔන්න ඔය විදිහට තමයි ඔයාලට බොක්සස් හම්බ වෙන්නේ. එතකොට එක බොක්ස් එකක එක රිවෝඩ් එකක් තියෙනවා. එතකොට රිවෝඩ් එකක් එහෙම නැත්නම් රිවෝඩ් දෙකක් එහෙම නැත්නම් රිවෝඩ්ස් 3ක් ඔය විදිහට ඔයාලට රිවෝඩ්ස් වින් කරගන්න පුළුවන්. ඉතින් දවස ගානේ ඔය දේ ඔයාලට කරගන්න පුළුවන්. දවසට සක්සස්ෆුල් පික්ස් ඔයාලා කීයක් ගන්නවද කියන එක මත. එතකොට මුලින්ම කිව්වනේ ඔයාලට ෆ්‍රී පික් එකක් හම්බ වෙනවා කියලා. දැන් ෆ්‍රී පික් එක ඉවරනාට පස්සේ ආයෙ ඔයාලට පික්ස් නැහැ. ඒ පික්ස් ටික ඔයාලා earn කරගන්න ඕනේ. කොහොමද earn කරගන්නේ? පළවෙනි කාරණාව තමයි ඔයාලට
පොඩි ආටිකල් එකක් දාන්න තියෙනවා Binance Coin එකේ. හරිම ලේසි. වචන 100ක් විතර දිග ආටිකල් එකක්. ඔයාලා ChatGPT වගේ දාලා ගන්න වචන 150කට 200කට වගේ ආටිකල් එකක් හදලා ඒ අවශ්‍ය hashtags එහෙම තියෙනවා නම් ඒ දේවල් ටිකත් හරියට සම්බන්ධ කරලා ඔයාලට පුළුවන් ඒ ආටිකල් එක පෝස්ට් කරන්න. ඒක පෝස්ට් කරනකොට ඔයාලට එක පික් එකක් හම්බ වෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට අපි හිතමු ඔයාලා ගාව කිසිම ෆන්ඩ් එකක් නැත්නම් ඔයාලට දවස් කිහිපයක් ආටිකල්ස් දාලා ඔයාලට මේ පික්ස් එකතු කරගෙන ඔයාලට දවසක් හෝ දෙකක් ඒක try කරන්න පුළුවන්. ඒක ඔයාලා manage කරගන්න. එතකොට ඔයාලට චූටි හරි ෆන්ඩ් එකක් තියෙනවා නම් වැඩේ ලේසි. මොකද ඔයාලට පොඩි trading convert ඔය වගේ task එකක් කරපුවාම පික්ස් හම්බ වෙනවා. කොහොමද හම්බ වෙන්නේ? අපි නිකමට හිතමු ඔයාලට පුළුවන් ස්පොට් කරන්න පුළුවන්, ෆියුචර්ස් කරන්න පුළුවන්, කන්වර්ට් කරන්න පුළුවන්. BNB USDT pair එක වගේ ගන්නකො. ඔයාලා ස්පොට් හරි ෆියුචර්ස් හරි කන්වර්ට් හරි කරන්න ඕනේ $100ට වැඩි. හරිද? $100ට වැඩි කියන්නේ $100ක වොලියුම් එක හදන්න ඕනේ. එක සැරේ හදන්න අවශ්‍යත් නැහැ. ඕක ලේසිම ෆියුචර්ස් වලින් කරන එක. අපි හිතමු $5යි තියෙන්නේ. $5 ඔයාලා 10x leverage එකෙන් වගේ buy sell කරොත් එහෙම එතන සාමාන්‍යයෙන් $100ක වොලියුම් එකක් හැදෙනවා. හරිද? ඒක පොඩ්ඩක් plus minus වෙන්න පුළුවන්. ඒ නිසා දෙසරයක් අය කරපුවම හොඳටම ඇති. නැත්නම් leverage එක චුට්ටක් වැඩි කරලා කරන්න. $5න් උනත් කරන්න පුළුවන්. අන්න එහෙම $100ට වඩා වොලියුම් එකක් හැදුවොත් ඔයාලට පික්ස් දෙකක් හම්බ වෙනවා. පැහැදිලිනේ? ඒකත් දවස ගානේ වෙන දෙයක් ගැන තමයි මම මේ කිව්වේ. ඊට අමතරව Binance එකේ prediction market එකේ $20කට වඩා ඔයාලා prediction එකක් කරොත් එතනත් ඔයාලට පික්ස් දෙකක් හම්බ වෙනවා. තේරුණාද? ඉතින් ඔයාලට post එක දාන එකයි spot හරි futures හරි convert හරි ඔය මොකක් හරි විදිහකින් ඔයාලා $100කට වඩා trade කරන එකයි $100 කියන වොලියුම් එක එක සැරේ 100ක් අවශ්‍ය නැහැ. ඒ වගේම ප්‍රෙඩික්ෂන් මාකට් එකෙත් $20කට වඩා කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔන්න ඔය කැටගරිස් තුනෙන් ඔයාලා කරපුවාම ඔතන සාමාන්‍යයෙන් පික්ස් 5ක් විතර දවසකට ගන්න පුළුවන්. ඉතින් ওই දවසේ පික්ස් 5න් පහම සක්සස් කරගත්තොත් ඔයාලට බොක්සස් 3ක්ම හම්බ වෙනවා. නැත්තම් ඊට අනුව ඔයාලා වරද්ද ගන්න විදිය අනුව ඔයාලට හම්බෙන රිවෝඩ් බොක්සස් ගන්න අඩු වෙනවා. තේරුණාද? ඉතින් ඔන්න ඔහොම තමයි ඔයාලට ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් හරිම සරලයි, අමාරු දෙයක් නැහැ. ඉතින් ওই විදිහට ඔයාලට ඔක try කරන්න පුළුවන්. ඊට අමතරව ඔතන ඉන්වයිට් ටාස්ක් එකක් තියෙනවා. ඔය ඉන්වයිට් ටාස්ක් එකේ ඔයාලට $5ක මුදලක් earn කරගන්න chance එකක් තියෙනවා. මම ඒක ළඟදි බලද්දි සාමාන්‍යයෙන් තව slots 4000කට වඩා තියෙනවා. හරිද? එතකොට ඉන්වයිට් ටාස්ක් එකෙත් ඔයාලා යාළුවාට ඉන්වයිට් කරලා ඒ යාළුවා $20කට වඩා ඩිපොසිට් කරගන්න ඕනේ. ඊට පස්සේ ස්පොට් එකේ සාමාන්‍යයෙන් $50ක වගේ වොලියුම් එකක් හදන්න ඕනේ. ඒක අන්තිම සරල ටාස්ක් එකක්. ඒක කරගන්න පුළුවන් කට්ටිය ඉන්නවා නම් ඒකත් කරගන්න. හරි. ඉතින් මං හිතන්නේ මේක සුපිරි ඉවෙන්ට් එකක්. සෑහෙන කාලෙකින් අර ස්පොන්සර්ඩ් විදියට ආපු හොඳ ඉවෙන්ට් එකක්. ඉතින් අද දවසේ වීඩියෝ එක ඕක තමයි මට ඉන්ට්‍රොඩියුස් කරන්න තියෙන්නේ. ඉතින් Binance pick and win එක ගැන තමයි කතා කරේ. ඉතින් හරිම ඉන්ට්‍රෙස්ටිං. හැමෝම මේක try කරමු. මේකෙන් ඔයාලට rewards win කරගන්න පුළුවන් chance එකක් තියෙනවා. හරිම ලේසි. දැන් trading task එක අන්තිම සරලයි. මොකද දැන් අර එක trade එකකින් $100ක වොලියුම් එකක් හදන්න පුළුවන්. $5ක් වගේ තියෙන කෙනෙක්ටත් අන්තිම අඩු ගාණක් නේ මම කිව්වේ. මොකද අපෙන් උත් කට්ටිය අහන්නේ අවම වශයෙන් සාමාන්‍ය $10ක් වගේ දාගන්න කම නැද්ද කියලා. මම අර හැම වෙලෙම කතා කරන්නේ එහෙම trend එකක් ඇදලා තියෙනවා කියලා. කොහොම හරි $10ක් $5න් උත් කරන්න පුළුවන්. මොකද futures වලත් ඒක අදාළ වෙන නිසා. හරි. ඉතින් නැවතත් අවසාන වශයෙන් පොඩි මතක් කිරීමක් කරනවා. මේ දේවල් අතට rewards ටික හම්බ වෙනකන් කිසිම දෙයක් ෂුවර් කරන්න එපා. මොකද මේකේ risk factors තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා. ඉතින් ඔය assessments ඔක්කොම පාස් වුණාට පස්සේ තමයි ඔයාලට rewards හම්බෙන්නේ. දවස ගානේ rewards හම්බෙනවා හැබැයි. ඔයාලට rewards හම්බුනේ නැත්තම් ඔයාලට ඒකට හේතු සාධක දැනගෙන ඊළඟ එකට හරියට හදා ගන්නත් පුළුවන්. ඉතින් තවදුරටත් මොනවා හරි doubts තියෙනවා නම් අනිවාර්යෙන් line admin එකට message එකක් දාන්න. එතකොට අපිට පුළුවන් ඔයාලට පෞද්ගලිකව උදව් කරන්න. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් හමාර කරනවා. එහෙනම් නැවතත් අලුත් interesting වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. See you.